හොඳයි අපි ආණ්ඩුත් එක්ක හරියට කතා කරපු මාධ්‍යවේදී ආණ්ඩු ජනාධිපතිවරු අග්‍රාමාත්‍යවරු ආණ්ඩු 4-5ක් මාරු වෙනවා දැක්ක නැවත පත් වෙනවා දැක්ක කම්කරු පන්තිය නිර්ධන පන්තිය ජය වේවා උන්ට ජයග්‍රහණය අත්පත් වේවා කියන කම්කරු සටන් ව්‍යාපාර කරපු දේශපාලන ව්‍යාපාරයක් අද රටේ ජනාධිපතිවරයා වගේම රටේ ආණ්ඩුව. හැබැයි මේ ආකාරයට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගියොත් මේ කම්කරු ව්‍යාපාරය නියෝජනය කළ ආණ්ඩුවට කම්කරු ජනතාවගෙන්ම දැඩි පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. සෞදි අරාබිය පවා 4%කින් ඉන්ධන මිල වැඩි කරලා තිබෙන සෞදි අරාබිය. ඉතින් එවැනි වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට දැන් මේ ඉන්ධන මිල වැඩිවීමත් ගෑස් මිල වැඩිවීමත් අපේ කන්ට්‍රෝල් එකකින් පිට තිබෙන්නේ. ඉතින් මම හිතනවා අපේ රටේ ජනතාව ඒ තත්ත්වයේ තේරුම් අරන් ඉන්න ඕන ඒක විඳ දරා ගන්න ඒකට ඔරොත්තු දෙන්න අපේ ජනතාව දැන් ඔබ කියන්නේ තේරුම් අරගෙන මේකට සැලකිතු ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද සැලකිතු පිරිසක් පෙර ඔබ බලන්න ඔබ හිතන්නේ මේ ජාත්‍යන්තර අර්බුදයක් ඒ නිසා ආණ්ඩුවගේ වරදක් නෙමෙයි මේ ඒ නිසා අපි මේක දරා ගන්න ඕන කියලාද ජනතාව තේරුම් ගන්න ඕනේ අපිට කෙටි කාලයකට මේක දරා ගන්න වෙනවා ඒක තමයි ඇත්ත තත්ත්වය අපි මේක හංගන්න බෑ අපිට මේක බොරු කරන්න බෑ අපිට මේක කෙටි කාලයකට දරා ගන්න වෙනවා මොකද මේක අපිට අපේ කන්ට්‍රෝල් එක අපේ සීමාවේ තිබුණා නම් අපිට මේක එහෙම කියන්න බෑ අපිට එහෙම අයිතියක් නැහැ අපල විපක්ෂයකට ඒ ජනතා තේරුම් ගැනීම කරේ නැත්තේ ඇයි නෑ විපක්ෂින් දැද්දීත් අපේ ජනාධිපතිතුමා විපක්ෂින් දැද්දී අපි වොයිස් කට්සුත් යනවා මහාන ජනාධිපතිතුමා ඒ කාලේ කියපු ඒවත් වොයිස් කට්ස් දැන් යනවා නේද මාධ්‍ය සමාජ මාධ්‍ය ඒව බොරුද කනිර තෙල් සහ ගෑස් වගේ අත්‍යවශ්‍ය සේවාවල බදු අඩු කරලා ආණ්ඩුවේ මේ බදු පංගුව අඩු කරලා ලාභ පංගුව අඩු කරලා ඔබේ ජනාධිපතිතුමා කිව්ව මම නෙවෙයි මේ බදු පංඩුව අඩු කරා නම් ඒ සහන ජනතාවට දෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඉන්නේ මුදල් අමාත්‍යතුමා රටේ ජනාධිපතිතුමා. ඔබතුමාලා වෘත්ති සමිති නායකයෝ තැලෙන පෑගෙන පොඩි වෙන මිනිස්සුන්ගේ ජනදුක මේ රටේ සියලු පක්ෂ වලට වඩා අඳුරන්නේ ඔබලා. ඉතින් දැන් අපේ සහනේ දෙන්නකෝ. අනිවාර්යයෙන්. ඒ බදු අඩු කරන්නකෝ. ඒ බදු අඩු කරන්නකෝ. ඔව් නෑ. එහෙම රොෂාන ඔබ ඉතින් ඔබලා කිව්වනේ. අපි කියපු දේවල්. ඒ බදු පංගු අඩු කරා නම් තෙල් අඩු වෙනවා. ඒක තමයි. බදු පංගු අඩු කරා නම් ගෑස් මිල අඩු වෙනවා. දැන් මට ඉඩ දෙන්නකෝ. මම මේ ප්‍රශ්න අවසන් කරන්න ඕනේ. අවසන් කරන්න. ඔව්. ඒ නිසායි මම අහන්නේ ඇයි දැන් නොදෙන්නේ කියලා. එතුමාලා අපට දුන්න පොරොන්දුවක් ජාතික ජන බලවේගයේ පොරොන්දු දුන්න විතරක් නෙවෙයි ලියලා පෙන්නුවා. ඒ තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. දැන් එන්න පොහොසත් රටට බිල් වැඩි වෙනවා. ඒ වගේම පීඩනය වැඩි වෙනවා. දූෂණ ආක්‍රමණිකතා චෝදනා එල්ල වෙනවා. කෙසේ නමුත් අපට කියනවා වුන් තවමත් බලාපොරොත්තු දල්වාගෙන ආණ්ඩුව කෙරේ විශ්වාසයෙන් ඉන්න කියලා. ඉතින් අපි බලාගෙන ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේට මොනවද කරන්න කියලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කිව්වා බලන් ඉන්න අපි කරනවා කියලා. සහතික දෙනවා කියලා කිව්වා ජනතාව බලාගෙන ඉන්නවා.